පවුලේ කට්ටියත් ඇවිල්ලා අහන්න කතා කරනවා. එන්න පොඩ්ඩක් ගාව ආරක්ෂා කරගන්න. එන්න පොඩ්ඩක් ඇවිල්ලා එන්න. අර ඉන්නවා ඇවිල්ලා. උටා පොඩ්ඩක් මම. අපි මාස 3මාරක් විතර පාරි උද්ඝෝෂණය කරලා අලි කල්පනාකරන රක්සිතේ නිදහස් කළ දුන්නා. ඒකත් 4න් 1යි තියෙන දැන් සෝල පැනල් වලට භාගයක් දැන් ආයිමත් දීලා. මේ දැන් ඊට පස්සේ අලි මේ වන ජීවිකෙන් කිව්වා අලි ටික දක්කලා දාන්න වැටක් නැහැ කියලා. ඊට පස්සේ 1 කෝටි ගාණක් වියදම් කරලා අපි වැට හදලා දුන්නා. වැට රජෙනුත් දුන්නා. අපිත් පෞද්ගලිකව දුන්නා. මම පෞද්ගලිකව මම ගෑනු කෙනෙක් වෙලා දවස් 11ක් තනියෙන් වැඩ කළා තියෙන පිරිමිත් එක වැටේ. ඊට පස්සේ අලි ටික දක්කන්න ආපු දවසේ මේ කට්ටිය මෙහෙයුමත් තියකෝ දවස් 21ක කෑම සඳහා දවස් මේ 17500ක් මම දුන්න එකතු කරලා අපේ ගොවි සංවිධානයෙන් එකතු කරලා දුන්න මේ රැයට කෑම සඳහා ඒගොල්ලන්ට මේ අලි ටික දක්කගෙන යන්න. අලි ටිකක් දක්කන් ගියා. ටිකක් තාමත් මේක ඇතුලේ. දැන් අපේ ගොයන් පීදිලා මේ ගොයන් දැන් මේ තව දවස් 15කින් 20කින් කපන ගොයම මේක රැක ගන්න ඕන තමයි මේ මහත්තුරු මේ කරන්ට් එක නෙවෙයි දාලා තියෙන්නේ බැටරි කරන්ට් එක දාලා තියෙන්නේ. දිගටම යාය වට කරලා දාලා තියෙනවා කිලෝමීටර් මං හිතන්නේ භාගයක් විතර දිගට වැට තියෙන මේ දවස් ටිකේම මේ අලි කරදරේ ඇවිල්ලා දැන් මේ කරන්ට් එක දාලා තියෙද්දි තමයි මේ පැනලා කාලා තියෙන්නේ. ඉතින් මේ ගොයම දැන් අපි මේ ගොයම මේ සතුන් කනකම් බලන් ඉන්න හැක දැන් මාස 4ක් දුක් විඳලා තියෙන සේසත සේරෝම මේකට යට කරලා තියෙන. මේක තමයි බලාපොරොත්තුව අපේ. අවසාන මොහොත. මේ සතා ජීවත් වෙන්න ඕනේ. මේ සතා ගෙනිහිල්ලා අර කැලේට දැම්මනම් මේ වැටත් ගහලා තියෙන එකේ දාලා දෑවනම් මේ කරදරය අද මේ සතාටත් නෑ අපිටත් නෑ. දැන් අපේ ගොවි මහත්තයාද වෙහිර ගෙදර ගියා. ඕන අරන් ගියා. දැන් කවුද අද රැට මේව රකින්නේ කවුද? මේ ගෑණිට ඇවිල්ලා මේ රකින්නේ නැද්ද මේක තනියම? මමත් ගෑණියෙක් මමත් තනියෙන් තමයි අර අතන උඩ පැලකින්නේ මේ යායෙන් අහල බලන් තනියෙන්. කොහොම හරි අපි ඕක නැති වුණොත් අපිට ජීවත් වෙන වෙන රජයෙන් කිසිම ආධාරයක් නැහැ. මේක තමයි අපේ මේ රස්සාව. ඉතින් අපේ ගොවිතැන රැක ගන්න තමයි අපි මේ කරන්ට් එක දාලා තියෙන්නේ. මේ සතා මරන්න නෙවෙයි. අපිට මේ සතා දැක්කම හරි කනගාටුයි. අපේ දරුවෙක් වගේ තමයි. සතා වැටලා තියෙනවා දැක්කම. ඉතින් තමයි ඒක. අන්තිම බලවත් කතා කරනවා. බලන්න ඈ පුතේ තා කවුද ඉන්නේ කතා කරා? අර පවුලේ කට්ටියත් ඇවිල්ලා ඉන්නේ. අහන්න කතා කරනවා. එන්න පොඩ්ඩක් ගාව ආරක්ෂා කරගන්න. එන්න පොඩ්ඩක් ඇවිල්ලා එන්න. අර ඉන්නවා ඇවිල්ලා. උටා පොඩ්ඩක් මම. ඇවිල්ලා